හලෝනේ තවත් සුපිරිම කාටුන් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා අපේ කාටුන් ටූන්ස් YouTube channel එකේ. දැන් මේ ගිහලා මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකේ link එක පල්ලෙහා comment box එකේ මම pin කරලා තියන්න. සඳුනා මොකද බං හදිස්සියෙම කොල්ලෝ සෙට් එකට එන්න කිව්වේ? ඇයි මොකක් හරි කේස් එකක් වද්ද බං? නෑ බං මේකයි කේස් එක. අපේ අම්මලාගේ ගමට පොඩ්ඩක් ගිහිල්ලා එන්න ඕනි. එහේ අපේ අම්මගේ මහ ගෙදර තියෙනවනේ. ඒ ගෙදර පොඩ්ඩක් සුද්ධ බුද්ධ කරලා දාලා යන්න ඕනි. ඒ පැත්තේ ඉතින් ට්‍රිප් එකක් යනවා වගේ තමයි පුල් සපක් ගන්න පුළුවන්. ඒකයි මං කිව්වේ. මොකද කියන්නේ? මම තනියම යන්න හිටියේ. ඊට පස්සේ මං අම්මලාට කිව්වා උඹලවත් එක්කගෙන යන්නද තනියෙන් යන්න එකේ කියලා. ඊට පස්සේ කිව්වා ඉතින් උඹලා කැමති නම් එක්ක යන්න කියලා. මොකද කියන්නේ උඹලා? කැමතිද? අප්පට බොල. ඒක නෑ නියමම වැඩේ. කාලෙකින් ට්‍රිප් එකක් ගියේ නෑ. අඩේ අංකෝ අයියා යන්. ඒක නෙවෙයි. උඹගේ අයියකෝ ඌ ආවේ නෑනේ. උඹ විතරනේ ආවේ. ඇයි අදත් ඌ කොහේ හරි ගියාද? රාජු අයියා ඌ තාත්තත් එක්ක අද වැඩට ගියා. තාත්තා ගෝ ඌ නිකම්ම ගෙදර ඉන්නවා කියලා. තාත්තා දුව වැඩට එක්කන් ගියා. හොඳ වැඩේ. මේ එහෙනම් හරිනේ. උඹලා සෙට් එකේ කැමතිනේ. හෙට උදේ 7 වෙද්දී එහෙනම් අපි පිටත් වෙන්න ඕනේ ඈ. මොකේද බං යන්නේ ඇත්තට? මේ රාජුගේ ටුක් ටුක් එක දිනකම් මොනවටද සඳුනා බය වෙන්නේ? මගේ කහ කුරුල්ලා ඉන්නවනේ. ඒකේ යමල්ලා බං. ඒකේ යමල්ලා. උදේ 7 වෙද්දී එහෙනම් ඔක්කොම සෙට් වෙලා ඉන්න පිටත් වෙන්න ඈ. සුපිරි එල්ලම කිරි එහෙනම් ඈ මේ පුංචා උඹලගේ අයියටත් කියපන් ඈ ඕකට කෝල් ගත්තට ෆෝන් ආන්සර් කරන්නෙත් නෑනේ අයියවත් එක්ක වරෙන් ඌ ආවේ නැතත් අයියා ඉතින් මම එනවා දන්නවනේ ඉතින් මේ පුංචා එහෙනම් කොල්ලෝ ටික අඳුම් පැලතුම් ඔක්කොම ගත්තනේ. එහෙනම් සඳුනා බීල් එක සුබ මොහොතින් අද්දනවා ඈ. සෑහෙන තුරක් යන්නක් තියෙනවනේ. දෙයියන්ගේ පීඩේ බුදුන්ගේ සරණේ. ඕන්න එහෙනම් අපි යනවා ඈ. රාජු අයියා අඩේ සින්දුවකුත් දාගෙන යමන්කෝ. නැත්තම් කම්මැලි බං. කුලන් සද්ද විතරනේ ඇහෙන්නේ. සින්දුවකුත් දාපන්කෝ රාජු අයියා. අර මේ පුංචා ඔතනින් හොතට අල්ලගනි. පණ්ඩිත වගේ අයින යනවා මෙතන. පොඩි එකා. අනේ අපේ අයියා උඹ නිකන් කෑන කොනන නෝකා ඉඳපන්. උඹ එනවා මට උපදෙස් දෙන්න. ගණින් අයියා සින්දුවක් දාලා රාජු අයියා. රාජුවා සෑහෙන දුරක් යන්න තියෙනවා ඈ. මගින් මකට මාරු වෙවි එළවමු. නැත්තම් උඹට අමාරු වෙයි බං. එසේ මෙසේ දුරක් නෙවෙයිනේ. හද්ද ඩොටකට යන්න තියෙනවා. ඒකින්ද පරිස්සම යවන්න. එල්ලකිරි ඔන්න එහෙනම් අද්දවුවා රාජුවාගේ කහපාට කහ කුරුල්ලා. අඩෝ මොනව නැතත් මේ පැත්ත පට්ට නිස්කලංකයි නේද බං? අපේ පැති වගේ නෙවෙයිනේ බං. කැලේ එතකොට පට්ට බං බලපන්කෝ. මේ පැත්ත මරු බං. සුපිරි ෆන් එකක් දාන්න පුළුවන් ඈ. තව ටිකක් කළා මෙතන ඉඳලා එහෙම වීල් එක උඹ ගනින් බං සඳුනා. මට එලවන් ඇවිල්ලා පට්ට මහන්සියක් බං තියෙන්නේ. පට්ට අමාරුයි කියපන්කෝ. ඒ පුංචා උඹ නැගලා හිටියට කමන්නේ නෑ. ඕකේ හැම්බරේක් එකම අදිනව නෙවෙයි. පල්ලෙහාට ඇයි ඔන්නේ ඈ. වඩේ අයියා මං හරියාසේ බං මේ ටුට්ටුක් එක පදින්න. මට දවසක දීපන්කෝ රාජු අයියා. දෙනවා කිව්වට දෙන්නෙම නෑනේ අප්පා. අර ෆ්‍රී ෆයර් account එක දුන්නෙත් නෑ මට. ඈ සඳුනා තව ගොඩක් දුර යන්න තියනවද බං උඹලගේ මහගෙදරට මං හිතන්නේ උපුලා අපි කොහොමත් යද්දි රෑ වෙයි බං. සෑහෙන දුරක් යන්න තියෙනවා තව. තාම අපි හරියටම භාගයක්වත් ඇවිල්ලා නෑ මගේ හිතේ. උඹට ඇහෙනවද බං? පොඩි ළමෙක් අඬනවා වගේ සද්දයක් කැලේ පැත්තෙන් එනවනේ. උඹට ඇහෙන්නේ නැද්ද? ඕමයිනේ බං. මොකද්ද බං? හොල්මනක්වත්? මේ දවාලේ කොයි හොල්මන්ද බං මම හිතන්නේ පොඩි එකෙක් වෙන්නද ගිහින් බලමුද උඹ දන්න මගුල උපුලා රෑ දවාලක් නෑ හොල්මන් වලට. අනික මේ පාළු පැත්තන්න එපා. අපි දන්නේ නෑනේ මොකද්ද කියලා. අයියලා නගින්න මන් දැන් බිල් එක කරා යන්න. මං හොඳට බැටරිස් උනා. රාජු අයියා බස් එක උඩට දාලා සෙකන්ඩ් එකේ අඩට දාලා තර්ඩ් එකේ අඩට දාලා අනිත් එක මැදට දාලා කෙලින්ම යන්න නේද තියෙන්නේ. රාජු අයියා අඩේ කියලා දීපන්කෝ බං. පුංචා ෆස්ට් එකේ අටට දාලා සෙකන්ඩ් එක මැදට දාලා නෙවෙයි. අපිට මෙහෙ මැදට වෙන සීන් එකක් වෙලා තියෙන්නේ. ඕකෙන් බැහැලා වරෙන් අර කැලේ අඬන්නේ කවුද කියලා බලපන් ගිහිල්ලා. මොකද බං අයියා? උඹලා ඔක්කොම බයලා ඉන්නේ. ඇයි මොකද්ද වෙලා තියෙන්නේ? ඈ රාජු අයියා. මේ සිංහය වගේ හිටපෙවුන් නිකන් බලු කුක්ක ගන්නට වැටිලානේ. මොකද්ද අයියා වෙලා තියෙන්නේ? උඹගේ කන් ඇහෙනවා නම් උඹ හොමින් එක නෑ බං පුංචා. හොඳට ආපන්. අර කැලේ පැත්තේ කවුද අඬන සද්දයක් ඇහෙනවා. උඹට ඇහෙන්නේ නැද්ද? කොහෙද? උඹ කන් දෙක කටේ දාගෙන ඉන්නේ? අඩේ ඔය සද්ද මට වීල් එක නතර කරපු වෙලේ ඉඳලා ඇහුණා. ඒ කැලේ පැත්තෙන් තමයි එන්නේ. පොඩ්ඩක් ඉඳන්කෝ. ටගලම.
උක්කුම් බබා අඬන්න එපා. උක්කුම් බබා අඬන්න එපා. අඬන්න එපා. අම්මා කිරි අරගෙන එයි ඈ. උක්කුම් බබා අඬන්න එපා. අඬන්න එපා. අඬන්න එපා. කො අඬන්න එපා. උක්කුම් බබා. අඬ අයියලා. වරෙල්ලක බං. ලොකු කේස් එකක් ගන්න. ඉක්මනට වරෙල්ලක බං. හප්පට සිරි. කවුද මේ පොඩි එකා මේ කැලේ දාලා ගියේ? පව් යකෝ. සීතලත් ඇති. හිටපන් මම මේ පොඩි කොල්ලා වඩා ගන්න. පව්වන්. අනේ චූටි පැටියෝ. අනේ හරි අඬන්න බා ඕ අඬන්න බා හොඳ ළමයා අඬන්න බා ඕ අඬන්න හප්පට සිරි මේ පොඩි එකාගේ ඇඟේ තරමට නෙවෙයි සද්දේ බලපංකෝ ඔහැ ගාලා අඬන ඇඬිල්ල අඩේ පව් බං කවුද බං මෙහෙම ළමයිව දාලා යන්නේ බං අඩේ පව් බං බඩගිනි වෙලා වෙන්න යදන්නේ අනේ අඬන්න එපා ඔව් කිරි දෙන්න අඬන්න එපා සුදු පුතා අඬන්න එපා අඬන්න අඩෝ මේක අපි පොලිසියටවත් කියමුද බං? මේ ළමයා අපි පොලිසියට ගෙනමු. නැත්තම් අපිට නැති කේසුත් එක්ක වැටෙයි බං සඳුනා. මේ මෙතනින්ම අපි ගිහලා පොලිසියට දෙමු බං මේ ළමයාව. පිස්සුද බං පොලිසියට දෙන්න? පොලිසියෙන් හිතයි අපි මේ ළමයා මුස්සව කියලා. මොකක් හරි කවුරු හරි එක්ක මේ ළමයා උස්සලා කැලේට ගෙනල්ලා දාලා එහෙම නැත්තම් අම්මයි තාත්තයි ළමයාව දාලා ගිහිල්ලා. එහෙම සීන් එකක් තමයි. පොලිසියට කිව්වොත් පුතේ අපිත් මේ කේස් එකට පැටලෙනවා. මං කියන්නට හොඳම වැඩේ. මේ ළමයාව අපි ගෙදර අරන් යමු. මෙතන හිටියොත් මේ ළමයාගේ ජීවිතේට අනතුරක් වෙනවා. අඬවුවත් කමක් නැහැ ගෙදරට අරන් යමු. අපේ ගමේ යන්න ඕනේ නැහැ. අපි ආයෙත් තමන් ගෙවල් පැත්තට. ගෙවල් පැත්තට ගිහිල්ලා මේ ළමයාගේ අම්මගේ තාත්තෙක් හොයාගන්න ඉතින් බලමු. ඔක්කොම කලින් මේ ළමයාට කිරි ටිකක් දෙන්න ඕනි බං. නැත්තම් මේ අඬලාව මේ ළමයාට මොකක් හරි වෙයි. අපේ අප්පෝ මම නම් ළමයි හදන්නේ. බලපන් මුගේ සද්ද පොඩි එකයි. කට වහන්න පුතේ. අඩේ අයියා මුගේ කොණ්ඩෙත් මගේ වගේමයි බං. අපි මුඩ දාමු උක්කු වගේ. උක්කුවා අනන්න එපා උක්කුවා. උක්කුවා අනන්න එපා උක්කුවා අනන්න එපා. අප්පට බොල පුංචා උඹට පොඩි උන් අලවන්නටත් පුළුවන්ද බලපන් සඳුනා පුංචා කිව්ව කතාවට මේ පොඩි එකා hina වුනේ අඬෙන්න එකක් නතර වුණා පුංචා ඔහොම ෂේප් කරගනින් කිරි ටිකක් හොයාගන්න එක ඔහොම ෂේප් කරගනින් හොඳ උක්කුවා උක්කුවා අනන්න hina වෙන්න කාල hina වෙන්න උක්කුවා නියමයි ඔය තියෙන්නේ නියමයි රාජු ටක් ගාලාම වීල්ලකට ගිහිල්ලා ළඟම තියෙන කඩේකින් කිරි බෝතලයක් අඩෝ ඒ කිරි දුන්නට කමක් නැද්ද දන්නේ නැහැ නේද පා දෙමුනේ වෙන කරන්න දෙයක් නැහනේ මං හිතන්නේ මේ කොල්ලා අඬන්නේ බඩගින්නට මේ කිරි ටිකක් දෙමු මොනවා හරි කමක් නැහැ බා මේ කිරි ටිකක් දීලා සේව් කරගෙන ගෙදරට එක්ක යමන්කෝ ඊට පස්සේ බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා සඳුනා එතකොට අපි මේ පොඩි එකව ගෙදර අරන් යනවද පා? මට නම් තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න කියලා අඩේ සඳුන් අයියා මම නම් කියන්නේ උක්කුවා අරයන් කියලා. අපි උක්කුවාට පොඩි කාලේ ඉඳලා අපි දන්න දේවල් කියලා දීලා උක්කුවා අපි සමතෙක් කරමු. තේරුණාද සඳුන් අයියා? ඔව් උඹත් එක්ක හිටියොත් මේ පොඩි එකා සමතෙක් කෙසේ වෙතත් අසම්මතයෙන් පිට අසමතෙක් නම් වෙන්න පුළුවන්. ආව් බං මට මේ පොඩි කොල්ලා දැක්කම දාලා යන්න හිතෙන්නේ නැහැ කියපන්කෝ. ආව් බලපන්කෝ. හරිම උරතල් දරුවෙක් බං. මේ අපි ගෙදර එක්කන් ගිහිල්ලා බලමු ඊට පස්සේ මොකද්ද කරන්න පුළුවන් කියලා. බරෙල්ලෝ කියන්න. අඩේ සඳුන් අයියා මේ උක්කුවා හොඳට බොනවා නේද? හොඳට බොන්න කිරි ටික. සත්‍යයක් වන්නේ දැන්. බලන්නකො බොන විදිය. ගුරු ගාලා බොනවා. අඩේ පව් බං බඩගිනි වෙලා බං ඉඳලා තියෙන්නේ. බලපන් මේ ළමයාව දාලා ගියේ මොකಾದ දන්නේ. බොන්න හොඳට බොන්න චූටි පුතා හොඳට බොන්න. ඔව් බොන්න. පව් බං බලපන්කෝ බොනවා නෙවෙයි. පව් යකෝ. සඳුනා ඒක නෙවෙයි. දැන් අපි මේ බබාට මොකද්ද බං කරන්නේ? අපිට බෑනේ ඉතින් හැමදාම මේ ළමයාව බලාගන්න. අම්මයි තාත්තයි හොයලා මේ ළමයාව දෙමු. කොහමද බං අපි හොයාගන්නේ? කාගේ කවුද කියලා දන්නේ නැහැ නේ බා. අන්න එතන පොඩි කේස් එකක් තියෙනවා බං සඳුනේ
අපි කාගේ කවුද කියලා දන්නේ නැතුව කොහොමද බං මේ ළමයාව දෙන්නේ කාටවත්? සඳුන් අයියා මේ පොඩි එකාගේ මෙතන මේ කලිස්ම ළඟ මොකද්ද කාඩ් එකක් තියෙනවනේ. අරගෙන බලන්න මොකද්ද කියලා. අඩෝ මේ ජනාධිපතිගේ මොකක් හරි කාඩ් එකක් බං. ඒ කාඩ් එක කොයිද? මේ කොල්ලට එන්නේ. අඩෝ මේ අර ජනාධිපතිගේ අලුතෙන් ඉපදුන පුතාද බං මේ? පුංචා ගිහලා ටක් ගාලා ටීවී එක දාපන්. අනිවාර්යෙන් ජනාධිපතිගේ පුතා නැති වෙලා නම් අනිවාර්යෙන් බ්‍රේකින් නිවුස් යනවා. ඒ කියන්නේ අකෝ මේ අපි අරගෙන ආවිලා තියෙන ජනාධිපතිගේ පුතාද? අප්පට සිරි වෙනවා. අප්පට සිරි වෙනවා. අඩෝ ඉක්මනට ටීවී එක නැත්තම් රාජු ෆෝන් එකෙන් බලපන්. ෆෝන් එකෙන් බලපන්. පොඩ්ඩක් ඉඳපන්. YouTube එකට ලෝඩ් වෙනකන් තියෙන්නේ. බලමු බ්‍රේකින් නිවුස් YouTube එකේ ලයිව් මොනවද තියන්නේ කියලා. එලකිරි. දාලා තියෙන්නේ. බලමු. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. අතිගරු ජනාධිපති අපේ රටේ ගරු ජනාධිපතිතුමාගේ අලුතෙන් ඉපදුන පුංචි සිඟිත්තා මින් සුළු මොහොතකට පෙර මැරකල්යක් විසින් පැහැරගෙන ගොස් ඇත. ළමයා මෙතෙක් සොයා ගැනීමට නොහැකි වේ. මේ ළමයා සොයා ගැනීමට ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිසියද රට පුරා මෙහෙයුම් දියත් කර තිබේ. මෙම මැරකල්ලියේ දුටු තැන වෙඩි තබා ඝාතනය කිරීමට ජනාධිපතිතුමා අනල් කර ඇත. දරුවා සොයා දීර්ඝ මෙහෙයුම් පිටරටින්ද වෙනත් රටවලින්ද හමුදා කණ්ඩා ගෙන්වා මේ සිඟිත්තා සොයා ගැනීමට ජනාධිපති දැඩි වෙහසක් දොරයි. අප්පට සිරි වෙනවනේ බං සඳුනා. දැන් යකෝ උන් හිතයිනේ අපි මේ මැරකල්ලි කියලා. අයියෝ ආකනේ වර 1000 දාගන්න එපා කියන්නේ ඕකනේ. දැන් මොකද්ද කරන්න කියපන්කෝ. දැන් කොහොම කිව්වත් හිතයි මේ ළමයාව අපි බාර දෙන්නේ බයට කියලා. හොඩෝ අපිව මරලා දායිද බං? අඩේ අපි මේ කිසි දෙයක් දන්නේ නැහැ බං. අයියෝ බලපන්කෝ. අඩේ උක්කුවා උඹද බං අපේ ජනාධිපතිගේ කොල්ලා? අඩේ කතා කරලා කියපන් ජනාධිපතිට. ඉතින් බය වෙන්න දෙයක් නැහැ නේ සඳුන් අයියා. අපේ උක්කුවා කියයි. උක්කුවා කියයි අපි උට සලකපු විදිය. කිරි දීලා අර කැලෙන් ගෙනල්ලා හොදලා නාවලා කියයිනේ අප්පා. අනේ පුංචා උඹ වගේ මීහරකෙක් මෝඩ මුසලෙක් මේ පොඩි එකාට කතා කරන්න පුළුවන්ද කියපන්කෝ. අනේද කියන්නේ. සඳුනා ඇත්තට මොකද්ද බං කරන්නේ අපි මේකට? ඒක තමයි බං මටත් තේරෙන්නේ නැත්තේ. මේ කේස් එක වටෙන් පිටෙන් කරකිලා අපේ උඩින් මේ අයියෝ කියලා තමයි මට නම් හිතෙන්නේ. අයියෝ මේ මොනවා කරන්නත් කලින් අපි ගිහින් ඇත්තම කියමු ඉතින්. අපි එහෙම දෙයක් කරේ නෑනේ. ජනාධිපති හම්බෙලා ජනාධිපතිට කියමු. මෙහෙමයි කැලේ හිටියා. ඊට පස්සේ ළමයා අපි අරන් ආවා. කිරි ටිකක් දුන්නා. ඊට පස්සේ මේ කාඩ් එක දැක්කට පස්සේ තමයි අපි දැනගත්තේ ජනාධිපතිගේ ළමයා කියලා. ළමයා මේ හොයන්ට මෙව්ව කර කර හිටියා කියලා. ඊට පස්සේ මෙව්ව කරමු. අප්පට සිරි වෙනවා. එතකොට ඇයි පොලිසියකට දුන්නේ නැති කියලා කිව්ව? කිරි ටිකක් දීලා එහෙම පොලිසියට දෙන්න හිටියේ කියමු. එහෙම කියමු. අප්පට සිරි කේස් අය හැම channel එකකම ලයිව් ඉතින් ඈ. ආයේ මේක තමයි ඉතින් නිවුස් එක. මට උඩු අපේ පොටොත් එක දායිද දන්නේ නැහැ බා. රාජුවා ඉක්මනට වීලේ ගනින්කෝ. අපි දවල මන්දිරයට ගිහිල්ලා මේ ළමයාව දෙමු ගිහිල්ලා. ගිහිල්ලා විස්තරේ A to Z කියමු ජනාධිපතිට. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. පුංචයි කෝරයි උඹල් මෙහෙට වෙලා ඉඳපන්. අපි තුන් දෙනා ටක් ගාලා ගිහිල්ලා දීලා එන්න මේ ළමයාව. අඩේ සඳුරා මට බයයි බං. උඹලට කරදරයක්වත් කරයිද? උන් හිතයි දන්නේ නැහැ උඹ තමයි උස්සපු මැරයෝ කියලා. අඩේ බය බෑ බං සඳුරා. වෙන කරන්න දෙයක් නෑ බං. මෙහෙම තියාගෙන ඉඳින්ට අර මැරයෝ ටික හොඳට ඉඳී. අපි මෙව්වා අඩෝ ඉතින් ළමයා උස්සලා උන් ඇයි ළමයාව දාලා කියපන්. උන් මේ නිවුස් එක ඇවිල්ලා බයට දාලා ගියත් දන්නේ නැහැ නේද බං. අඩෝ මට නම් තේරෙන්නේ නැහැ මේක මොකක්ද කියලා. රාජුවා ඔය ෆෝන් එක බලන්නද විල්ල ගනියකෝ. හරි ගන්න යම. මං කියන්නේ ජනාධිපතිගේ ගෙදරට ඇවිල්ලා ජනාධිපති දරුවා උස්සලා යනකම් මේ හිටපු පොලිස් කාර්යයට කුන්දමන නැද්ද? ගාඩ් එක දාලා තියනවා ගේට්ටු 4 වටට තුවක්කු දීලා. බලා තුවක්කු තියා මොනවද බං කරන්නේ? සර් ඒක අපිටවත් හිතාගන්න බෑ සර්. මේක ගොඩක් ලොකු මැරකල්ලියක් සර්. මේක පිටරටක මැරකල්ලියක්. මේක කරන්න ඇත්තේ විපක්ෂ කවුරුහරිගේ මේකට තමයි සර්. අපි පුළුවන් උපරිමයෙන්ම අපේ පුංචි බේබිව හොයන්න අපි හැම පොලිසියක්ම හැම හමුදාවක්ම දාලා තියෙන සර්. තව පැය 24ක් යන්න කලින් අපි බබා හොයාගන්න සර්. අනේ බම්බුවේ මැරකල්ලි. බලට වැඩේ කරන්න බැරි එක. දරුවා පැය 24ක් නෙවෙයි. දරුවා හම්බුනේ නැත්තන්නේ. තොපි ඔක්කොම මරලා මාත් මැරෙනවා. මට දරුවා නැතුව වැඩක් නෑ. මට හම්බුන එකම පුතා. මේ පරම්පරාව අපේ රට ඉස්සරහට අරගෙන යන්න හිටපු එකම දරුවා මේ විනාශ කරන්නේ. දරුවාට හිරිමක් හරි වෙලා තිබ්බොත් ඔය මැරෙයි තොපි ඔක්කොම මරලා දානවා. හොයපල්ලා උඹ. හොයපල්ලා. අනේ පුතේ අනේ මහත්තයා මට පුතාව ගෙනත් දෙන්නකෝ. අනේ කාටවානි ඉතපන් සරෝජා. දැන් බොරුවට අඬනවා.
ළමයා ඉති බලා ගන්න නැතුව ගෙනත් දෙන්න කියලා. මාත් උඹට ළමයාව ගෙනත් දෙන්න තමයි බලන්නේ. අච්චර ගාඩ් එක දාලා උඹත් ළඟ ඉද්දි නිති. ළමයාව ඇරයි යනකන් නිති. ඕන්න අම්මලා. මොනද කියන්නේ සරෝජා? දැන් නාඩයිටා. සාජන් වෙල්කොයියා. දැන් මොකද තමුසලාගේ කිසිම හොඩුවක් නැද්ද? මට වැඩි වෙලාවක් නෑ. තව පැයක් ඇතුළට මට මගේ දරුවා ඕනි. ඉක්මනට හොයපල්ලා. ත්‍රිවිධ හමුදා රටේ ඔක්කොම හමුදා මම පිට රටෙමුත් හමුදා ගෙන්නව. ඒත් උඹලට වැඩේ කරගන්න බැයි නම් ඉතින් තුන් කොයියා. උඹලා ඔය පොලිස් නිලැඳුම ගලවලා දීපම් පොඩි එකෙකුට පොඩි උමුත් හොයයි. අනේ උඹලගේ ගාඩ් එක ඇහුවොත් කියයි. කනේද කියන්නේ? මට තොපිව මරාගෙන කණ්ඩ තරම් තරහා. එච්චරකට තරහා. සර් එක්ස්කියුස් මී සර්. පොඩි දරුවෙකුයි වීල් එක්ක කොල්ල තුන් දෙනෙකුයි ඇවිල්ලා ඉන්නා. අපි අතුරට ගත්තේ නෑ. අපිට සැකයි සර් බෝම්බයක්වත් අරගෙන අපේ ජනාධිපතිතුමාගේ ජීවිතවත් නැති කරන්න එනවද දන්නේ නැහනේ. ඒකින්ද අපි එව්වේ නෑ. අපි මොකද්ද කරන්නේ සර්? බෝම්බ නිෂ්ක්‍රියාංශයට කතා කරලා චෙක් කරලා ගන්නද මොකද්ද කරන්නේ සර්? අනේ අම්මගේ රෙද්ද බෝම්බ එන්න දීපන්. උඹලා අර මැරකල්ලියේදී ළමයා වැරයන්ට දුන්නා. මෙතන මේ මගේ ජීවිතේ. අනේ උඹලා මේ බෝම්බ අරන් ආවත් බෝම්බ පුපුරනකන් තොපි දන්නේ නැහැ. තොපි එහෙම ගාඩ් කාරයෝ. එන්න කියපන්. ළමයාවත් අරගෙන කවුද කියලා බලන්න. මගේ පුත්‍ර රත්නේ නම් මට එච්චරයි වෙන්න ඕනි. එන්න කියපන් සාජන් ඵලයන් වෙල් කොයියා. ඕකේ සර්. මම එන්න කියන්නේ. සබාලෙන්ට පා අපි පුළුවන් උපරිමය කරනවා සර්. සබාලෙන්ට පා. ඔව්. පුළුවන් උපරිමය කරලා තියෙන්නේ. මීට වඩා උඹලට කරන්න දෙයක් නැහැ. හොඳටම කරලා තියෙන්නේ. ළඟදී ඡන්දෙත් දෙනවා. දරුවා මගේ දරුවා කෝයකෝ. අද්දක උස්සපන් නැත්නම් වෙඩි තියනවා. උඹ අපේ ජනාධිපතිගේ දරුවා තියන්නේ. අද්දක උස්සපන් නැත්නම් වෙඩි තියනවා. අඩා වෙල් කොයියා. අද්දක උස්සව දරුවා වැටෙනයකෝ. දැන් බොරුවට මේ තුවක්කු ගන්න තින්දපන්. දරුවා ඔය මගේ පණ. අඩේ රොසම් පුතා හම්බුණා. අනේ රොෂාන් පුතා. අනේ උක්කුම් පුතා. ඔව් අම්මා ඉන්න උක්කුම් පුතා අම්මා ඉන්නවා. වරෙන් මෙහෙට ඔය දරුවා අරන් ආපු එක වරෙන් මෙහෙට. වරෙන් මට ඇත්ත කියපන්. උඹට කොහෙන්ද මේ දරුවා හම්බුනේ? ඇත්ත කියපන්. උඹයි කවුද මේක පිටිපස්සේ ඉන්නේ? උඹලා අපේ හමුදාවේ සෙට් එකටයි මගේ වැඩවලටයි බය වෙලා නේද දරුවා ගෙනත් දුන්නේ? උඹලා ඩීල් එක අයින් කරලා. ඇත්ත කියපන්. සර් ඇත්තම කිව්වොත් මායි මගේ යාළුවෝ ටිකයි අපේ ගමේ යන ගමන් තමයි හිටියේ. ඊට පස්සේ සර් මහන්සියට වීල් එක නතර කරා අපේ. ඊට පස්සේ කැලේ පැත්තෙන් පොඩි බබේ කඩන සද්දයක් ඇහුණා. ඊට පස්සේ ගිහලා බලද්දි තමයි සර් දැක්කේ මේ පොඩි ළමයා ඉන්නවා. අපි දන්නේ නැහැ සර් ජනාධිපතිගේ පුතා මේ ඉන්නේ කියලා. ඊට පස්සේ අපි හොඳට මැඬුවා සර්. ඊට පස්සේ අපි ගෙදර රන් ගිහලා කිරි ටිකක් එම පොවලා බලද්දි කලිසමේ මේ තිබ්බා කාඩ් එකක්. ඒ කාඩ් එක බලද්දි තමයි සර්ගේ කාඩ් එක දැක්කේ. ඊට පස්සේ නිකමට හිතුණා මේ සර්ට අලුතෙන් හම්බුන දරුවවක්ද කියලා. ඊට පස්සේ සර් ෆෝන් එකෙන් නිවුස් බලද්දි තමයි දැක්කේ මේ ඉන්නේ සර්ගේ පුතා කියලා. ඊට පස්සේ තමයි සර් ටක් ගාලා සර්ට ගෙනත් දුන්නේ සර්. ඇත්තමයි සර් කියන්නේ. කොහමද සර් බඩුවගේ කතාව? ඕවා හොඳයි කොණ්ඩ බැදපු චීනුන්ට. ඇයි උඹ දරුවව ගෙදර අරන් ගිහලා උස්මාත් කරන්නද? පොලිසියෙන් එවුවට තමයි. උඹලා මේ කැලෙන් හම්බෙන දරුවෝ ගෙවල් වලට අරයන්ට එච්චර අනුකම්පාව. සර් මුන්ගේ සෙට් එකම තමයි සර් ගේම දීලා තියන්නේ. සර්ගේ වැඩවලට බය තමයි දරුවා මුන් ගෙනත් දුන්නේ. සමුන්ට අපි මොකද කරන්නේ? මුන්ට කරන්න ඕනි දේ අයි මේ වගේ වැඩ නොවෙන්න. මගේ අර වදකාගාරයට ගිහිල්ලා මුන්වයි මුන්ගේ ආපේ උන් ටික වෙයි දානවා. හොඳට වද ටික දෙද්දී ඔක්කොම මුලින් ඉඳලා අගට වමාරයි. වෙල් කොයියා මේ වැඩේවත් හරියට කරලා මුන්ගේ මොකද්ද මේකට හේතුව? කවුද මුන්ට මේක කරන්න බල කරේ කියලා වහාම උත්තර ටික ගනි. අන්න එතකොට මම පිළිගන්නම් ඔබ නියම පොලිස්කාරයෙක් කියලා. මගේ නියම බොඩිකාඩ් කියලා. අයියෝ සර් අපි මැරයෝ නෙවෙයි සර්. අපි අහිංසක මිනිස්සු. අපි එහෙම කාගවත් දරුවෝ උසන්නේ නැහැ සර්. අනේ සර් අපිට දෙවියෙක් වගේ සර්. එහෙම ඉති කොහොමද සර් අපි ඒ වගේ වැඩ කරන්නේ? අනේ සර් අපිට යන්න දෙන්න සර්. ළමයා ගෙනත් දුන්නානේ. අනේ සර් මේ කිසිම දෙයක් අපි දන්නේ නැහැ සර්. අනේ සර් මගේ යාළුවවත් මේ කිසි දෙයක් දන්නේ නැහැ සර්. අපි මේ ළමයාට මොකක් හරි කරදරයක් වෙයි කියලා තමයි ගෙදර අරන් ගිය අඬනින්ද. ඊට පස්සේ අපි පොලිසියට ගිහින් දැන් හිටියේ කිරි ටිකක් දීලා. ඊට පස්සේ තමයි මේක දැක්කේ. ඊට පස්සේ තමයි සර් ටක් ගාලා මෙහෙට අරගෙන ආවේ. සර් අපි ඉතින් හොරකම් කරා නම් ආයේ මේ ළඟට ගෙනත් දෙන්නේ නැහැ නේ සර් දරුවව. වෙල් කොයියා මුන් එක්කන් ගිහලා වදකාගාරයට දානවා. මු කියන්නේ හොඳට ගොතපු කතාවක්. දැන් වැඩේ චොර වුණේ ඉඳන් තමයි මු මගේ ළඟට ඇවිල්ලා තියෙන්නේ. අර වදකාගාරේ මුන්ව බාල් කෙල්ලලා මුන්ගේ පස්සපැත්තවල වලට අර අලුතෙන්ම ගෙනාපු කසෙන් දෙන්න ඕනි කසාය මතුවෙන්න. දැන් මු අරගෙන යනවා වෙල් කොයියා. කො වරේ මෙහෙට වරේ. අයියෝ සර් මෙතන මොකක් හරි වැරදීමක් කළා සර්.
සර් අපි නෙවෙයි සර් මේක කරවුවේ. සර් අපි නෙවෙයි. අනේ අපි නෙවෙයි සර්. කියලා කන බලා ගන්න නැතුව වරයකෝ. රොසම්පුතා රොසම්පුතා තාත්තා ඉන්න රොසම්පුතා කෝද කිය තාත්තාව දාලා අප්පා තාත්තා බය වුණා පුතා කෝද කියේ ගියාද ට්‍රිප් එකක් ගිහිල්ලා සරෝජා අය දරුවා ළඟින් උඹ හෙල්ලිලා තිබ්බොත්නේ උඹ මං ඩිවෝස් කරලා දානවා මට මේ උඹ දරුවා බලා ගන්න නැත්නම් මට උඹගේ වැඩක් නැහැ තේරුණාද අනේ ඉතින් මට පොඩ්ඩක් නිින්ද ගියා මාත්‍යා සෝරි. දරුවට දැන් කිරි ටිකක් එමෙ දීලා දරුවා හොඳට හොදලා මෙව කරනවා කැලේ නිදලා තියෙන්නේ මම මේක කරපෙවුන් ගැන බලාගෙන එන්න උන්ගේ අද අවසානේ තවත් සුපිරිම කාටුන් වීඩියෝ එකක් ගෙනලා තියෙනවා අපේ කාටුන් ටූන්ස් YouTube channel එකේ. දැන්ම ගිහලා මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකේ link එක පල්ලෙහා comment box එකේ මම pin කරලා තියන්නම්.